මෙන්න මේ රතු පාට එක වෝටර් තියෙන මේක ඇතුළේ මොනවද තියෙන්නේ මේකේ? වතුර. ජලය තියෙනවා. මේ ජලය ගිනිනවන උපකරණයක් මොකේද භාවිත කරන්නේ? මොන ගින්නක් කියවන්නේ? මේ ගහලා තියෙනවා ඒ වර්ගයේ ගිනි කියලා මොනවද ගහලා තියෙන්නේ? ඒ ක්ලාස්. ඒ වර්ගයේ ගින්නක් කියලා කියන්නේ ඝන කාබනික ද්‍රව්‍ය මොනවද කියන්නේ? මොනවද ඝන කාබනික ද්‍රව්‍යකට ඇඳගෙන ඇඳුම්? අර ලී පත්තර නේද? කාඩ්බෝඩ්, රෙදි, ප්ලාස්ටික්, රබර් ඔය තියෙනවා නේද? එහෙනම් ඝන වර්ගයේ තියෙනවා වර්ග කරන්න පුළුවන් දෙකකට ඝන කාබනික සහ අකාබනික. අකාබනික මොනවද? එහෙනම් මෙටල්, ලෝහ. එහෙනම් ලෝහට ඇර අනිකුත් දේවල්. නේද? දූවිලි මකුඩල් බැඳලා තියෙනවා, රෙදි කෑලි තියෙනවා, කාඩ්බෝඩ් තියෙනවා. කොහොමද හිතන්නේ මොනවද කියලා? තියෙන වතුර තමයි. මොනවද තියෙන්නේ? වතුරට හැබැයි ෆෝම් කම්පවුන්ඩ් එක. ඒ කියන්නේ පෙන ද්‍රාවණයක් මිශ්‍ර කරලා තියෙනවා. එහෙනම් මේකේ තියෙනවා ලීටර් 9ක් අරක වගේ. එහෙනම් මේකත් ගහන්න බැයිද? අර ගිනි වලටම ගහන්න බැයිද? ඈ වතුරනේ ගහන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂ ගින්නකට ගහනවා මොනවටද? තෙල් ගිනි නිවන්න. මොනවද ගිනි නිවන්න? තෙල්. ඇයි මේකේ පෙන හැදෙනවා. ඒකට අර ගිනි ගන්න තෙල් එහෙම නැත්නම් ගලව තුල මත බ්ලැන්කට් එකක් වගේ තියෙන. දැන් අපි මොකද කරේ? වැහුවනේද පත්තරේ? තුවාලේ වැහුවනේද? බෙඩ්ෂීට් එකේ මහන්න පුළුවන් කිව්ව නේද? දැන් ඔකට තියෙනවා සීමාවක්. දැන් අපිට මේ ලොකු එකක් මෙච්චර කාමරයක වගේ ගන්න පුළුවන්ද? ලොකු එකක් නෙමෙන්න බෑ. හැබැයි වෙනවලින් නම් අපිට පුළුවන් ගහලා දැම්මේ වෙන හැදිලා වෙනවා මෙහෙම. බිම්ම වැටෙන්න ගන්න පුළුවන්. ඒ වගේ වැටෙනාම අර උඩ පාවෙලා තියෙන පෙන තට්ටුවක් ඒතකොට අර මොකින් හරි වැහුවා සමානයි. පැහැදිලිද ඒක? අන්න ඒවා මේවා නිවන්න පුළුවන්. ඒක මොනවද? ඝන කාබනික ද්‍රව්‍ය සහ තෙල් ගිනි නිවන්න පුළුවන් මොකෙන්ද? ෆෝම් එකෙන්. ඒ දෙක තමයි නේද? ඒකේ මේ ගහලා තියෙන මොනවද? A B කියලා. A B. පැහැදිලිද? green පාට තියෙනවා. එතකොට මේකේ තියෙනවා ABC powder කියලා කියන්නේ. මොනවද powderද? ABC powder කියන්නේ නම් නිල් පාට ගින්නුන උපකරණය. BL කුඩු කියලා තමයි කියන්නේ. මේක එතකොට භාවිත කරන්නේ ඒ වර්ගයේ ගිනි. ඒකක් කියන්නේ මොනවද? ඝන කාබනික ද්‍රව්‍ය. ඔය අතරේ ගලන්න ඔය කට්ටියගේ සර්ටිෆිකේට් එක ගිනි ගන්නවා. මේක දැන් ඒ වර්ගයේ ගින්න කියලා වතුර ගැහුවොත් වෙන ගැහුවොත් මොකද වෙන්නේ? ඒ සර්ටිෆිකේට් එක අර ගිනි ගත්තා සමානයි. දැන් ඒක තේරුණාද? එහෙනම් වැඩක් නැහැ නේද? ඒ වෙලාවට ගහන්න ඕන මොකද්ද? ඩ්‍රයි පවුඩර්. පොඩි ගින්නක් ඝන කාබනික ද්‍රව්‍ය මේෙන් ගහන්න ඉවර පුළුවන්ද බැයිද? පුළුවන්. පොඩි ගින්නක් හැබැයි ලොකු එකට නෙමෙයි මේ කියන්නේ. වටිනා දෙයක් තියෙනවනේ එතන ගිහලා ගහලා භාවිතයට ගන්න පුළුවන්, කන්ට්‍රෝල් කරලා පාලනය කරලා ගන්න පුළුවන්. පැහැදිලිද ඒක? B කියන්නේ මොනවද නං? ද්‍රව සහ වායු. ද්‍රව වායු දෙකම නිවන්න පුළුවන්. ද්‍රව සහ වායු ගින්නක් නිවන්න පුළුවන් ඩ්‍රයි පවුඩර් වලින්. වායු ගින්නකුත් නිවන්න පුළුවන්. හැබැයි පෙන එකේම කිව්වද මං? ද්‍රව විතරයි. වායු ගින්නවන්න බෑ. හරිනේ? ඒ වගේම තමයි C වර්ගය කියලා කියන්නේ විදුලි ගිනි. මොනවද විදුලි ගිනි කියන්නේ? උපකරණයට විදුලිත සම්බන්ධතාවයක් තියෙනවා. කරන්ට් එක තියෙනවා. එතකොට අපි වතුර ගැහුවොත් එහෙම විදුලිය ගමන් කරනවා. අනතුරුදායකයි. නේද? දැන් ඒ වගේම තමයි ගිනි ගත්තට පස්සේ ඕනම නිකන් ලෝහ කොටස් එහෙම ප්‍රසාරණලා තියෙනවා. වතුර වැඩි ගමන් සංකෝචනය නේද? ඒකෝට පිපිරීම ඇති වෙනවා. සියුම් කොටස් විනාශ වෙනවා. ඒකින්ද අපි වතුර ගහන්නේ නැහැ, පෙන ගහන්නේ නැහැ. එහෙනම් ගහන්නේ මොනවද? ඩ්‍රයි පවුඩර් ගහන්න පුළුවන්. C කියලා කිව්වනේ. අන්න එන විදුලි ගින්නකට විදුලි විසන්ධි කරලා ගන්න පුළුවන් වඩාත් හොඳයි. නැත්නම් අපි කොහොමද ගහන්නේ මොනවද? ඩ්‍රයි පවුඩර් භාවිත කරන්න පුළුවන්. මොනවද CO2 භාවිත කරන්නේ? මොනවද CO2 භාවිත කරන්නේ? CO2 කාබන් ඩයොක්සයිඩ් කළු පාට උපකරණය. ඒක ඔළුවේ තියෙනවා නේ. පාඩම් කරන්න ලියා ගන්න වෙලාවක් තියෙනවද? නැවකට ડોකියුමන්ට් එකක් හම්බෙයි. එහෙනම් CO2 ගහන්නේ මොනවද? කළු උපකරණය ගහලා තියෙනවා මේකේ BC කියලා. මොකද ගහලා තියෙන්නේ? BC. B කියන්නේ මොනවද? ද්‍රව සහ වායු. ද්‍රව සහ වායු ගිනි වලට ගන්නවා. මොනවද ද්‍රව? පෙට්‍රල්, ඩීසල්, ගෝල්ඩ්, වාණි, තිනක්, තේන්, ඇල්කොහොල් ඕන දෙයක් නේද? ගිනි ගන්නවා සුදු දේවල්. ද්‍රව. ඊළඟට C කියන්නේ මොනවද? විදුලි ගිනි. එහෙනම් විදුලි ගිනි සඳහා භාවිත කරන සුදුසු මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායු. එහෙනම් ආශ්‍රත් මුලක් නෑ යනවා. ඔක්සිජන් වලට වඩා බරින් වැඩි. ටිකලක් ඇදලා තියෙනවා. විදුලිය ගමන් කරන්නේ නැහැ. ඉබේම නිදහස් වෙලා යනවා. එහෙනම් උපකරණේ හානියක් නැහැ. ඩ්‍රයි පවුඩර් ගැහුවා නම් අත්සප් මුලක් නැහැ යනවා වගේම ඒවා ඉබේ නිදහස් වෙන්නේ නැහැ. සමහරට උපකරණේ නැවත භාවිත කරන්න බැරි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැනුම පරීක්ෂා කරන්නේ මොකටද? මේක ඉගෙන ගත්තා කියන්නේ. එච්චරයි. ඉගෙන ගන්න නැහැ. ඒකට අදාළව දන්නා නම් දැනුම තියෙනවා කට්ටිය
හදිසියක් වුණා කරවල පොඩි දෙකෙක් ඇහුවත් පස්සේ උත්තර දුන්න පුළුවන් ඉගෙන ගත්ත බව තේරෙනවා. ඒ වගේම තමයි ඇත්තටම කරන්ට් එකේ මම ඔය දැනුම නඩු කරන්න පුළුවන්. දැන් ගින්නන කරන පාවිච්චි කරන්න ඕනේ දැන් වතුරේ ගහනවා කෑ ගහනවා ඒ වතුරේ ගේවි කියලා. ලෝකෙට ඒක ගිනියන්න ඕන වතුරක නේද? දැන් මේක තෝරගන්නේ කොහොමද? ලෝකෙට දැනුම ඕනද නැද්ද? ඕනේ.